සුබ දවසක් වේවා ක්‍රීඩාලෝලී හැමෝටම ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය යටතේ පළමු ශතකය වාර්තා කිරීමට ඊයේ දිනේදී ලහිරු උදාර සමත් වුණා. ඉතින් ඔහු තරඟයෙන් අනතුරුව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ මෙවන් අදහසක් T20 තරඟවලදී මම විශේෂ දෙයක් කරන්නේ නැහැ. බෝලේ බලලා ගහන එක තමයි කරන්නේ. ඒ වගේම මම ශ්‍රී ලංකා කණ්ඩායමට තෝරාගත්තොත් මම ගොඩක් සතුටු වෙනවා. අපිට තරඟය දිනන්න අත්‍යවශ්‍ය වුණා ඉදිරි තරඟවලට යාම සඳහා. ඉතින් ඒ හින්දා මම මගේ උපරිමය ලබා දුන්නා. මම පන්දුවාර 20ම ක්‍රීඩා කරන්න තමයි බලාපොරොත්තු වුණේ. මොකද ඊට පස්සේ ගහන්න කවුරුන් නැති හින්දා. ඉතින් මට ඒ දේ කරන්න හැකියාව ලැබුණා. ඒ වගේම තරඟයේ ජයග්‍රහණය කරන්නත් අපිට පුළුවන් වුණා. ඉතින් අපි ඉදිරි තරඟත් ජයග්‍රහණය කළා ප්ලේ ඔෆ්ස් යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මම හිතනවා අපේ කණ්ඩායමට ඒක කරන්න පුළුවන් කියලා. ඒ වගේම මගේ ෆිට්නස් හොඳයි. මම හිතනවා දෙයියන්ගේ පිහිටෙන් මම හොඳින් ඉන්නවා කියලා යනුවෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා. ඒ වගේම ඔහුගේ මෙම ශතකය ගැන කැන්ඩි කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කරේ මෙවන් අදහසක්. ඉතින් අපිට තරඟයේ ජයග්‍රහණය කිරීම අත්‍යවශ්‍ය වුණා. ලහිරු උදාර මුලින්ම කිව්වා මම මේ තරඟය ඉවර කරනවා කියලා. ඉතින් ඒ වගේම ඔහුට ඒ දේ කරන්න හැකියාව ලැබුණා. ඒ වගේම ඔහුගේ දක්ෂතාවය අදාහ ගන්නත් බෑ. පළමු පෙළ තරඟවලදීත් ඔහු ඉතා ඉහළ දස්කම් දැක්වීමට සමත් වෙලා තිබෙනවා. ඉතින් ඔහුට අවුරුදු 32යි. තවම ශ්‍රී ලංකා කණ්ඩායමට ඔහුට ක්‍රීඩා කිරීමට හැකියාව ලැබේවි. ඉතින් අපි බලමු ඉදිරියට ඔහුව කණ්ඩායමට තෝරා ගනීද කියලා. ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය යටතේ ඔහු තමයි දැනට වැඩිම ලකුණු ලාභියා. ඒ වගේම එම තරඟයේදී ඔහුට වාර්තා රැසක් අලුත් කිරීමටත් හැකියාව ලැබුණා. ඉතින් ඔහු දක්ෂතා වලින් පිරිපුන් ක්‍රීඩකයෙක් ලෙස තමයි මම නම් දකින්නේ යනුවෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ෆෙවිස් මහරුප් ඔහු ගැන අදහස් දැක්වුවේ මෙලෙසයි. ඇත්තටම ඔහු ඉතා දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහු ඉතා හොඳ පහරවල් එල්ල කරා. ඒ වගේම පිටිය පුරාම පහරවල් එල්ල කිරීමට ඔහු සමත් වුණා. ඔහුගෙන් ගැලවීමට කිසිදු පන්දු යවන්නෙක්ට හැකියාව ලැබුණේ නැහැ. ඔහු ඉතා දක්ෂ පිතිකරුවෙක්. ඒ වගේම තරඟයේ කණපිට හරවන්නත් ඔහුට පුළුවන් වුණා. ඒ වගේම ලකුණු 203ක් කියන්නේ ලොකු ඉලක්කයක්. ලහිරු උදාර නිසා කැන්ඩි කණ්ඩායමට එම තරඟයේ ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. ඉතින් ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියේදී ඔහු ප්‍රයෝජනවත් වේවි යනුවෙන් ෆෙවිස් මහරුප් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා. ඉතින් ඊයේ දිනේදී කැන්ඩි කණ්ඩායමේ විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වූ අතිවිශිෂ්ට ක්‍රීඩකයෙක් තමයි ලහිරු උදාර කියන්නේ. ඉතින් ඒ වගේම කැන්ඩි කණ්ඩායමට අත්‍යවශ්‍ය වූ තරඟයේ ඉතා විශිෂ්ට දස්කම් පැක්වීමට සමත් වූ ක්‍රීඩකයෙක්. ඒ වගේම මෙවර ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වන්නේද ඔහුයි. ඉතින් අපි බලමු ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියේ ක්‍රීඩා කිරීමට හැකියාව ලැබෙයිද කියලා. මේ ගැන ඔයාලගේ වටිනා අදහසත් පහලින් කමෙන්ට් එකක් විදිහට ලියාගෙන යන්න. ඒ වගේම මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.